අයිබෝවන් ඔබ සියලුම දෙනාට ඔයාලා කවදා හරි කල්පනා කරලා බලලා තියෙනවද මේ විදිහට කැරකෙන අපේ පෘථිවි ගෝලය තුල ඇතුළට හාරගෙන ගියොත් මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම පෘථිවිය අපි අභ්‍යන්තරයට හාරගෙන ගියොත් එහෙම මෙන්න මේ වගේ ලාවා වලින් පිරිච්ච තැනක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තියෙන ඒවා තමයි ඔය පෘථිවියේ තියෙන දුර්වල කුස්තුවයක් ඔස්සේ ඉහළට පැමිණිලා ගිනි කන්දක් විදිහට අපට දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට අපි පෘථිවියෙන් කෑල්ලක් අයින් කළොත් එහෙම අපට පේන්න තියෙන ආකාරය. අපි ඔය කතා කරපු ලාවා එහෙම නැත්නම් මැග්ම හමු වෙන්න නම් අපිට පෘථිවිය අභ්‍යන්තරයට යන්න ඕනේ. හැබැයි මේ යනකොට අපට එහිදී හමු වන පාෂාණමය සංයුතිය සහ ඒවා පිහිටා ඇති ආකාරය අනුව අපිට ප්‍රධාන විස්තර තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි හරය, ප්‍රාවරණය සහ කබොල විදියට. ඕකේ ප්‍රාවරණයයි කබලයි ආයි කොටස් දෙකකට බෙදෙනවා. ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය සහ පිටත හරය සහ අභ්‍යන්තර හරය නැත්නම් ඇතුළත හරය වශයෙන්. මේ තියෙන්නේ ඒ විදිහට මේ කියන විස්තර පහ පිටා තිබෙන ආකාරය. මේ ආකාරයේ තියෙන ඒ විස්තරවල විශේෂ ලක්ෂණ ගැන කතා කළොත් අපිට ඉහළින් මුලින්ම හමුවන්නේ කබුල. ඒකේ තමයි අපි ජීවත් වෙන්නේ ශිලාගෝලය කියලාත් හඳුන්වනවා. එතකොට මේක ඝනකම තරමක් අඩුයි. පෘථිවි සමස්ත ස්කන්ධයෙන් 100%ක වගේ ප්‍රමාණයක් තමයි මේකට අයත් වෙන්නේ. ඒ වගේම ඝනකමත් ඒකාකාරී වෙන්නේ නැහැ. මේක සාගරවලදී කිලෝමීටර් 5ක් වගේ ඝනකමකුත්, මහද්වීපවලදී කිලෝමීටර් 60ක වගේ ලොකු ඝනකමකුත් මේ කබොල කියන ස්තරය තුල දක්නට ලැබෙනවා. පාෂාණ ගොඩකින් සමන්විත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපට ප්‍රයෝජනවත් වන khනිජ වර්ග රාශියක් මේ කබොල තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ කබොලේ ඉහළ පිහිටි තුනී ස්තරයේ පසවන අතර ඒ ජෛව පරිසරය මගින් නිරන්තරයෙන්ම වර්ධනයට ලක් වෙනවා. කෘෂිකාර්මික කටයුතු වලදීත් ඉතාම වැදගත් වෙන්නේ මේ පස. ඒ නිසා මිනිසුන්ගේ සහ ජෛවික පරිසරයේ පැවැත්මට ඉතාම වැදගත් සාධකයක් තමයි පස. පාෂාණ ඝනත්වය සහ සංයුතිය අණුව සහ පිහිටීම අණුව මේ කබල ප්‍රධාන කොටස් දෙකකට බෙදීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව අපට මහද්වීපික කබල සහ සාගරික කබල වශයෙන් මේ කොටස් දෙකට වෙන් කරන්න පුළුවන්. මහද්වීපික කබල ග්‍රැනයිට් පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. ඒවා මූලික වශයෙන් සිලිකා සහ ඇලුමිනියම් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා ඒකට සියල් ස්තරය ලෙසත්, සාගරික කබොල බැසෝල්ට් පාෂාණ වලින් සමන්විත වෙනවා. ඒවා මූලික වශයෙන් සියල් සහ මැග්නීසියම් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා ඒකට සිමැක් ස්තරය ලෙසත් හඳුන්වනවා. සියල් ස්තරය හෙවත් මහද්වීපික ස්තරය දරාගෙන සිටින්නේ සිමැක් ස්තරය හෙවත් සාගරික කබොල මගින්. ඒ අනුව සාගරික කබොල මත තමයි මහද්වීපික කබොල පිහිටලා තියෙන්නේ. මේ කතා කරපු කබොල ප්‍රාවරණයෙන් වෙන්වන සීමාව අපි නම් කරනවා මොහොරොවිසික් අසන්තතිය කියලා. පෘථිවියේ ඊළඟට හමුවන ස්තරය තමයි ප්‍රාවරණය කියලා කියන්නේ. ප්‍රාවරණයෙන් පසුවත් අභ්‍යන්තරයේම පිහිටා ඇති හරයට ඉහළිනුත් ඒ ස්තර දෙක අතර පිහිටා ඇති ස්තරය තමයි ප්‍රාවරණය කියලා හඳුන්වන්නේ. ප්‍රාවරණයේ පෘථිවිය මතු පිට සිට කිලෝමීටර් 2900ක් පමණ අභ්‍යන්තරයට යනකම් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම මෙම කොටස පෘථිවි සමස්ත ස්කන්ධයෙන් 3/2කටත් වඩා පමණ විශාල ප්‍රමාණයක් ගනු ලබනවා. ඒ කියන්නේ සමස්ත ස්කන්ධය ගත්තොත් වැඩිම ප්‍රමාණයක් අයත් වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රාවරණය කියන කොටසට. මේ ප්‍රාවරණයේ පාෂාණ හා රසායනික සංයුතිය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා. ප්‍රාවරණයේ ඉහළ කොටසේ සංයුතිය පොලිවින් සහ සිලිකේට් වලින්ද, පහළ කොටසේ සංයුතිය මැග්නීසියම් හා සිලිකේට් වලින්ද යුක්ත වෙනවා. ඒ වගේම වලට මතක ඇති අපි මුලින්ම කිව්වා කබොල සහ ප්‍රාවරණය වෙන් කරන සීමාව මොහොරොවිසික් අසන්තතිය කියලා. ඒ වගේම මේකෙත්
ප්‍රාවරණය සහ හරය වෙන් කරන සීමාව අපි නම් කරනවා ගුටේන්බර්ග් අසන්තතිය කියලා. පෘථිවියුහේ මීළඟට ඇති ස්තරය හරය ලෙස හඳුනා ගන්න පුළුවන්. පෘථිවි ප්‍රාවරණයට පහළින් තමයි මේ කොටස පිහිටලා තියෙන්නේ. සංයුතිය අනුව හරයත් පිටත හරය හා ඇතුළත හරය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනවා. පිටත හරය ද්‍රවමය ලෝහවලින් විශේෂයෙන්ම නිකල් සහ යකඩ වලින් සමන්විත වන අතර මෙම කොටස ප්‍රාවරණයේ සිට කිලෝමීටර් 2250ක් පමණ ගැඹුරට විහිදෙනවා. ඒ වගේම ඇතුළත හරය ඝන ලෝහවලින් සමන්විත වෙලා තියෙනවා. මේක පිටත හරයේ සිට කිලෝමීටර් 1220ක් පමණ ගැඹුරට විහිදී ඇති බවත් සොයාගෙන තියෙනවා. අපි අර කලින් කතා කරපු ලාවා එහෙම නැත්නම් මැග්මා වැඩි වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ මේ හරයේ පිටත හරය තුල. එහි තමයි ද්‍රවමය වශයෙන් මේවා තැම්පත් වෙලා තියෙන්නේ. එලෙස ද්‍රවමය වශයෙන් පවතින මෙම මැග්මා හෙවත් ලාවා පෘථිවියේ දුර්වල කුස්තුර ඔස්සේ ඉහළට පැමිණීමෙන් තමයි අපි කලින් කතා කළ ගිනි කඳු නිර්මාණය වෙන්නේ.